අපිට වේදනාවට පත්වීම පිළිබඳව හෝ කෝපයට පත්වීම පිළිබඳව අපිට ඒක පුදුමයක් නෙවෙයි. හන්තානේ ඉඩම් අහිමි වෙනකොට වේදනාවට ලක් වෙන එක ගැන අපිට අලුත් දෙයක් නෙවෙයි. දුකක් තියෙනවා. තියෙනවනේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙන ෆයිල් එකම. කවුද ඉල්ලුවේ? ආපහු කැන්සල් කරේ කොහොමද? හරි. එනවා කියනකොට දෙන්න බලන් හිටියා. එන්නේ නැහැ කියනකොට කැන්සල් කරා. හරිද? හරිද මම මේ කියන්නේ ඒ නිසා වේදනාව තේරුම් ගන්න පුළුවන්. කෝපය තේරුම් ගන්න පුළුවන්. හරිද? හැබැයි අපි සාධනීය ලෙස මේ පාර්ලිමේන්තුවේ යම් කරුණු ඉදිරිපත් කරනවා නම් ඒ සාධනීය කරුණු වලින් අපි යහපත් දේ උකහා ගන්න අයහපත් දේ ප්‍රතික්ෂේප කරන්න සූදානම් දේශපාලන ව්‍යාපාරය. ඔව්. අපි මේ ගමන් කරමින් තිබුණු ආර්ථික ගමන තීරණාත්මක ලෙස අලුත් හැරවුමකට භාජනය කළ යුතුයි කියලා විශ්වාස කරන ඒ වෙනුවෙන් වැඩ කරන දේශපාලන ව්‍යාපාරය. හැබැයි අපි ඒ හැරවුම ගන්නේ කොහොමද කියලා අවබෝධයක් සහිත දේශපාලන ව්‍යාපාරය. හරි. ඊටමත් යහපත් අරුබුද වලින් තොර ආර්ථිකයක් අපි සතුව තිබෙනවා නම් ඒ හැරවුම ඊට වේගවත් හැරවුමක් වෙනවා. ආර්ථික ඊටමත් අසීරු තැනක නම් පිහිටෙන්නේ ඒ හැරවුම යම් කාලයක් අරගනිමින් සැලසුම් සහගතව ලබාගත යුතු හැරවුමක්. ඒ නිසා ඔබ දක්වන කලබලය අපිට ඉතා හොඳින් තේරුම්